ඔන්න එකමත් එක කාලෙක ස්මිත් කියලා කරුණාවන්ත දුප්පත් තරුණයෙක් හිටියා. ඔහු ජීවත් වුණේ මුහුදද්දර පිහිටි කුඩා පැල්පතක. මේ තරුණයාට මේ ලෝකේ කාත් කවුරුත් හිටියේ නැහැ. ඒ කියන්නේ ඌ තනියම තමයි ජීවත් වුණේ. එයාගේ රැකියාව තමයි හැමදාම මුහුදට ගිහිල්ලා මාළු අල්ලන එක. ඕන දවසක් මුහුද යන ස්මිත්ට පුදුමාකාර දර්ශනයක් දකින්න ලැබුණා. ඒ දිය කීඳුරියක්ද කියලත් එයාට හිතාගන්න බැරි වුණා. හැබැයි එයා අහලා තිබ්බා මීට කලින් මේ වගේ අය ගැඹුරු මුහුදේ ඉන්නවා කියලා. මාළුවෙකුගේ වගේ ලොකු වරල් තියෙන ලස්සන ගෑනු ළමයෙක් වගේ රූපයක්. හැබැයි ස්මිත් දැකපු ගමන්ම එකපාරටම එයා මුහුදට පැනලා සැඟවිලා ගියා. ඔව් ස්මිත් හිතපු දේ හරියටම හරි. ඒ ගැඹුරු මුහුද ජීවත් වෙන ලස්සන දිය කිඳුරියක්. එක දවසක් ඉහත දමපු මාළු දැලක මීලි පැටලුණා. එයාට එතනින් බේරෙන්න බැරුව ගොඩක් හයියෙන් කෑ ගැහුවා. ඒ වෙනකොටත් මීලිව බලන්න කියලා හිතාගෙන හිටපු ස්මිත්ට ඇය කෑ ගහන ශබ්දය ඇසුණා. ඒ හමු සිද්ධිය නිසා ඔවුන් දෙදෙනාගේ හමුවීම හැමදාම සිද්ධ වුණා. මීලි වෙරළසලට වෙලා ස්මිත් වෙනකන් හැමදාම මඟ බලාගෙන ඉන්නවා. ඒ පොරොන්දුව කඩ කරන්නේ නැතුව ස්මිත් හැමදාම මේලිව බලන්න එයා ඉන්න තැනට හොයාගෙන එනවා. ඒ දෙන්නගේ මේ හමුවීමයි ආදරයයි දකින කිඳුරු රාජධානියේ ඉන්න නපුරු ඊර්ෂ්‍යාකාර කිඳුරෙක් මේ රහස ගැන ගිහින් කිඳුරු රාජධානියේ රජතුමාට හෙළි කරනවා. ඇත්තෙන්ම ඔහු මීලිගේ පියා. මහත් බලයක් තියෙන කිඳුරු රාජධානියේ රජතුමා මේක අහලා ගොඩක් කෝපයට පත් වුණා. අවසානයේදී කිඳුරිය කරපු වරදට ඇයට දඬුවම් ලැබුණා. රාජකීය සිරකුටිවල සිර වෙලා ඉන්න මෙයිලිට උදව් කරන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. ඇය ඒ සිරකුටියෙන් ගැලවිලා යන්න උත්සාහ කළත් ඒක කරගන්න බැරි වුණා. දින සති බවට පෙරලී ගියා. නමුත් කිඳුරිය නැවත ස්මිත් හමුවීමට ආවේ නැහැ. කිඳුරු රාජධානියට තවත් ලොකු කරදරයක් සිද්ධ වෙන්න යනවා කියලා කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. දරුණු මංකොල්ලකරුවන් දෙන්නෙක් මේ කිඳුරු රාජධානියේ සංගවලා තියෙන මුහුදුබත් වෙච්ච රාජකීය නිධානයේ පුරාවෘත්තයේ රහස දැනගත්තා. ඔවුන් උත්සාහ කළේ මේ නිධානය ලබා ගන්න. ගොඩක් අමාරුවෙන් කිඳුරු රාජධානිය හොයාගෙන ආපු මේ මංකොල්ලකරුවන් දෙදෙනාට සිටීමේ තියෙන තැන ඒ විදිහටම නිධානය දැක ගන්න ලැබුණේ නැහැ. අවාසනාවකට රාජකීය සිරකුටියේ සිරගත වෙලා ඉන්න කිඳුරු කුමාරිව මේ මංකොල්ලකරුවන් දෙදෙනාට හමු වුණා. කිඳුරියගේ ගෙලවටා තිබුණා අලංකාර දිදුලන මුතුමාලයක්. ඇත්තට මේක මිල කළ නොහැකි පරම්පරාගත වස්තුවක්. මේක දැකපු ගමන් මංකොල්ලකරුවන් නිධානය අමතක කරලා මේලිව අල්ලගත්තා. අසරණ දී කිඳුරියට අල්ලගෙන යන මංකොල්ලකරුවන්ගේ රුවල් ලැබෙදු ස්මිත් තමන්ගේ උපරිම වේගයෙන් ඔවුන් ලුහුබදින්න පටන් ගත්තා. අවසානයේදී කිඳුරියව රැගෙන ගොස් පාඩු පැල්පතකට දැමූ මුහුදු මංකොල්ලකරුවන් ඇගේ බෙල්ලේ තිබුණු ලස්සන දිලිසෙන මුතුමාලය ගලවලා ගත්තා. මංකොල්ලකරුවන් දෙදෙනා මුතුමාලය දෙස ඉතා කෑදරකමින් බලමින් ඒ විකුණා දැමීමට නගරයට යාමට පිටත් වුණා. මේ අතර ඔවුන් පසුපස පැමිණි ස්මිත් උපායකින් මුහුණු මංකොල්ලකරුවන් දෙදෙනා පරදවා මුතුමාලය නැවත රැගෙන කිඳුරිය සිටි ස්ථානයට ගියා. ඔහු එය නැවත ඇයට පැලැන්දුවා. කිඳුරියගේ අතුරුදහන් වීමත් එක්ක කලබලයට පත් වුණු කිඳුරු රජු ඇය විසිරීම සඳහා මුහුද මත පිටට පැමිණ සිටියා. ඒ වෙද්දී ස්මිත් එක්ක බෝට්ටුවේ යන කිඳුරියව දුටු කිඳුරු රජතුමා කෝපයෙන් නැවිලී ගියා. කිඳුරු රජතුමා සිතාගෙන හිටියේ
මේ කිඳුරියගේ පැහැර ගැනීමට වග කියන්න ඕන මේ තරුණයා කියලයි. අවස්ථානයේදී ඇත්ත දැනගත්ත කිඳුරු රජතුමා ස්මිත්ට ස්තුති කරලා එක වරයක් ලබා දුන්නා. ස්මිත්ට ඕනි වුණේ කිඳුරියත් එක්ක හැමදාම ඉන්න. රජු ඔහුගේ ඒ ආශාව ඉෂ්ට කළා. ඒ මොහොතේ මේ තරුණයා නිල් පැහැති තිලිසර ලස්සන වරලක් තියෙන කඩවසන්තිය කිඳුරෙක් බවට පත් වුණා. කිඳුරු රජතුමා තමන්ගේ අලුත් සමාජිකයාව සාදරයට පිළිගත්තා. කාලයාගේ ඇවෑමෙන් මේ කිඳුරාට සහ කිඳුරියට ලස්සන කිඳුරු පැටවෙක් ලැබුණා. රජු මෙතෙක් සඟවාගෙන සිටි නිධානය මේ දෙදෙනාට භාර කළා. මේ ආදරණීය යුවළ කිඳුරු රජතුමා භාර දුන්නු නිධානයත් ආරක්ෂා කරමින් ඔවුන්ගේ කිඳුරු පැටවා සමග සතුටින් ජීවත් වුණා.